පිළිගන්න මගේ රත්තරන් යාළුවෝ හැමෝම අද තමයි YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් ගෙනාවේ තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද ගෙනාවේ Marvel mod review එකක්. ඉතින් අර ඉන්නේ අද ගෙනාපු mod එකේ ඉන්න සුපර් හීරෝස්ලා මීට වැඩි සුපර් හීරෝස්ලා ඉන්නවා. ඒත් මං ගෙනාවේ මේ සුපර් හීරෝස්ලා විතරයි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපිට මීට වැඩිය ගොඩක් සුපර් හීරෝස්ලා හම්බෙලා තියෙනවා. ඒත් මට හම්බිච්ච කට්ටිය නිසා මේ හැමෝගෙම බලයන් මට ඔයාලට එක්ස්ප්ලেইন කරන්න වෙන්නේ නැහැ. හැමෝගෙම බලයන් කියන්නේ අරගෙන පෙන්වන්න වෙන්නේ නැහැ. මං කීප දෙනෙක්ගේ බලයන් අරන් පෙන්වන්නම්. මොකද කිව්වොත් වීඩියෝ ගොඩක් දිග්ගැස්සෙනවා. ඒ විතරක් නෙමෙයි මට කියන්න ඕනි මෙයාලා විතරක් නෙමෙයි මේ මොඩ් එකේ ඉන්නේ තව ගොඩාක් කට්ටිය ඉන්නවා. අඩ ගැලුණා නේද එක? කවුද ගැලුණේ? කවුද ගැලුණේ බලමු. මට මතක නෑ කවුද ගැලවුණේ කියලා. කොහොම හරි එයාත් මේකේ හිටියා කියලා බලලා මතක තියාගන්න. ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලට මෙයාලගේ ආමස් දාගෙන ඉන්න කලින් පෙන්නන්නම්. අපිට මේකේ අලුත් එග් වගේක් හම්බෙලා තියෙනවා. ඒ එග් වලින් මොකද වෙන්නේ සහ ඒ ගැන පොඩ්ඩක් බලමු. ඉතින් මම පොඩ්ඩක් අතනින් ඈතට ගියා. ඇයි කියලා අහන්න එපා. මම දන්නේ නෑ මං ගියා ඈතට. මොකෙද්ද එකක් ඉන්නවා අපි බලමු. මේ රොබෝ කෙනෙක් වගේ කෙනෙක්. මෙයා නම් ඩැමේජ් කරන්නේ නෑ මං හිතන්නේ. ස්තාවෙක් කෙනෙක් ඉන්නවා එයාවත් ස්පෝන් කරලා බලමු. අම්මට සිරි වෙනවා ටාස්ක් මාස්ටර්. මේ නම් මං හිතන්නේ බොස් එක. ඊට පස්සේ ඉන්නවා ඩ්‍රෝන් එයාගේම ඩ්‍රෝන් මොකක් හරි එකක්. මේ රොබෝ සීන් එකක් අයියෝ වෙන සීන් එක. මෙතන ඉන්නවා ජෙෆ් ද ලෑන්ඩ් ෂාක් කියලා එකක්. ඌ නම් මෝරෙක් මං ඌ ගොඩ ස්පෝන් කරේ. අපි ඌ ලාව ගොඩ ස්පෝන් කරමු. මං හරි හොඳ එක්කනේ. ඌ මැරෙනවා. ඊට පස්සේ දව හල්ක් හෙඩ් කියලා එකක් තිබ්බා. ඒක නෑ ස්පෝන් වෙන්නේ නෑ මොකද එක හල්ගේ හෙඩ් එක. ඒක වීදුරුක දාලා සංරක්ෂණය කරලා තින්නේ. තව වෙනම් කැබියුලා. මීට වඩා එක් තියෙන්න නැති මට අම්මඩ සිරි. ඒක පදින්න බලුවා. ඒක යප්පා සප්පා. ඔඩෝ මොකක්ද දෙන්නේ? තව එකක් ස්පෝන් වුණා. අඩ මම ස්පෝන් කරනවා තව ඒක. ගන්න බැරුව හිටියේ දන්නේ නැතුව දන්නේ. ඊට පස්සේ මෙතන ඉන්නවා තව එක්කෙනෙක් හෙන්චයියෙක් ඩූම්ගේ හෙන්චයියෙක් පොර ගිනි ගන්නවා. එතකොට ඩූම් බොට් මේ ඉන්නේ ඩොක්ටර් ඩූම් නෙමෙයි ඩූම් බොට්. අම්මා පොරත් බොස් එක් ඒකින්ද ඕනේ නැහැ උන් ගැන කතා කරන්න. ඉතින් අපි මේ මොඩ් පැක් එක ප්ලේ කරනවා බැට්මෑන් උයි මමයි අලුත් සේව් එකක. ඉතින් මේකේ ඇවෙන්ජර්ස් කට්ටියම විතරකුත් නෙමෙයි ඉන්නේ. තව සුපර් හීරෝස්ලා ඉන්නවා මේකේ. ඉතින් මෙයාලව බලා ගන්න පුළුවන්. මං චුට්ටක් දන්න කට්ටිය ගැන කියාගෙන යන්න. ස්පයිඩර්මෑන්, ඩෙඩ්පූල්, බ්ලැක් පැන්තර්, කැප්ටන් ඇමරිකා, ඊට පස්සේ අයර්න් මෑන්, තෝර් ඉන්නවා. ඊට පස්සේ මූන් අයිට් හරි කවුරු හරි. ඊට පස්සේ මේ අර සුදු කොටියෙක් අර කෙල්ලෙක් ඉන්නේ. එයා මේ ගෝස්ට් රයිඩර්. ඉතින් ගෝස්ට් රයිඩර් කියනකොට පෙන්වන්න තව දෙයක් තියෙනවා. ඒකත් පෙන්වන්නම්. මේ ඉන්නේ අර දුනු විදින එක්කෙනා හවුන් කීද මොකක් හරි දන්න කට්ටිය දන්නවා මට නම් මොකට ඇස් ගන්නවද? හිමි ඇස් ගන්නව නේද? බලන් ඉඳලා අම්මට දිරි ඇස් ගන්නව නේද? ඉතින් මෙතන ඉන්න අපේ වුල්වරින් අයියා මූණක් නාලා නෑ. තව ඊට පස්සේ මෙතන ඉන්නවා මෙයා මූන් කවුරු හරි මේ අර ෆැන්ටස්ටික් ෆෝර් එකේ ඉන්න කට්ටියක් ඉන්නවා මං හිතන්නේ මේ එකෙක් කෙනෙක්. ඊට පස්සේ මෙතන ඉන්නවා අපේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්. මෙතනින් ඉන්න කෙනා දන්න ඇට්මෑන්ව දන්නවා. මෙයා වෙච්චර නෝට් නෑ. ඉතින් අපි මෙතන මේ එක් තියෙන එක පොඩ්ඩක් මෙහෙට දාගමු. පිටට මං ස්පයිඩර්මෑන්ගේ මේක දාන් ඉන්නේ. ටැග් ගලව ගන්න ඕනි. වීඩියෝ එකට එන්න. මේක හැබැයි අපේ ස්කින් මුකුත් නැති ඉන්නකොට කොළ පාටයි. මට මේක මවුලේ. මේක මම මෙයාලගේ පවර්ස් ගත්තේ මේ ටික දෙනාගේ විතරයි. මොකද ඒක තරයලව පෙන්වන්න වෙන්නේ නෑ මට. අපි මුලින්ම ස්පයිඩර්මෑන්ගේ පවර්ස් චුට්ට ගමු. චුට්ට වට මේ මං අලුත් දෙයක් හොයාගත්තා. මං කලින් දැනන් හිටියේ නෑ මේක මේ වෙනස් කරන්න පුළුවන් මුන්ගේ ඇක්ෂන්. අට්ට මං දැන් දන්නේ මේවා වෙනස් කරන්න පුළුවන් කියලා. ස්පයිඩර්මෑන්ට පවර්ස් තියෙනවා. ස්පයිඩර් පවර්ස් කියන එක අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ගොඩක් දේවල් තියෙනවා. තව මෙන්න මේ වගේ කකුල් ටික දාගන්න පුළුවන්. කොහොමද නේ? ඊට පස්සේ මෙන්න මේ දෙක නම් ඕනි ෂප්පා මේ දෙක ෂෝනි මේ ආමරක දාගත්තාම එනමි අපිට හම්බ වෙනවා මේවා ටිකක්.
ස්පීඩ් ඔන්න වගේ ගොඩාක් ඒවා හම්බෙනවා. මං ඉතින් දැලක්කේම ගහලා පෙන්නන්න. ලාමා hey bro ඕහෝ අපිට දැල් ගහන්න පුළුවන්. අම්මට දැක්කයි හොඳ ඩැමේජ් එකක් තියෙනවා. අපිට ආකාශයේ පියම් බා යන්නට පුළුවන්. මම අර කණුවටයක් ගහලා පෙන්නන ගොඩාක් උඩ යන්න පුළුවන් ඈ මම මේ රේන්ජ් කියලා ඉන්නේ. ඕහෝ මම රෑකද වීඩියෝ කරන්න පටන් ගත්තේ. ස්පයිඩර්මෑන්ට පියාඹ අඩා මේවා ගැලවිලා. මං උඩ පැන්න පාරේ යාළුවනේ මේවා ගැලවිලා. හරිම සතුටුයි මේවා ගැලවිලා. ඉතින් ඔයාලා දැක්කන් හිටපු කට්ටිය ඉඳාය මම මෙයාලා වරම් පෙන්නන්නේ නැහැ. අපි අයන් මෑන් අයියාගේ ආමර් එක දාමු බලමු. අයන් මෑන් අයියාගේ අයන් මෑන් ගේ ආමර් මේ විදිහට දාගත්තා. කොහොමද නේ? ඊට පස්සේ අපි අයන් මෑන්ගේ පවර්ස් කියන එකෙන් අර මේන් අපිට අයන් මෑන්ගෙන් හම්බෙන පවර්ස් ටික ලැබිලා තියෙනවා. ආමර් එක දාගත්තාම ස්පයිඩර්මෑන්ගේ පවර්ස් අයින් කරමු. යන්න සුදෝ දෑතින් ඔබ දෑතින් ඉතින් මේකෙන් පුළුවන් අපිට මාක්ස් එක අරින්ඩ සහ මාක්ස් එක වහන්න. ඊට පස්සේ දෙවනි එක තමයි මෙන්න මේක. මේකෙන් අපිට යවන්න පුළුවන් හොඳ ලේසර් එකක් වගේ එකක්. අනේ හැම දෙයකටම උදව් කරන අපිට කොන්ට්‍රෙන්ට් රේට බලන්න. හැම දෙයකටම එක්සැම්පල් එකක් යවනවා. ඒක එකක්. ඊට පස්සේ මෙතනින් තව එකක් කමෙන්ද දාගන්න ඕනි. රියක්ටර් ආක් කියන එක. මේක තමයි ටෝනිගේ හදවත. මේකෙන් තමයි ගොඩක් බලයන් මෙයාට හම්බෙන්නේ. ඒක දාගත්ත පස්සේ තමයි ආමර් එක ෆුල් ඇක්ටිවේට් වෙන්නේ. අපි දැන් බලමු. දැන් උඩ යන්න පුළුවන් මෙන්න. මොකද එන ස්පීඩ් එකකින් යන්න පුළුවන්. උඩ ගියා. මල්ලේ නෝ අපි කැප්ටන් ඇමරිකාවත් ගමු. කැප්ටන් ඇමරිකාගේ මෙතන ෂූට් වර්ග දෙකක් අපිට හම්බෙනවා. අයන් මෑන්ගේ ෂූට් ගොඩක් හම්බෙනවා. කැප්ටන් ඇමරිකාගේ ෂූට් එක මෙතනින් දාගෙන අපි කැප්ටන් ඇමරිකා මේක දාගෙන මේක දාගමු. ඊට පස්සේ අපිට තියෙන්නේ කැප්ටන් ඇමරිකාගේ පලිය ගන්න. ඇටැක් ඩැමේජ් එක 12ක් තියෙනවා අපේ කැප්ටන් කොල්ලගේ මේකේ. ඉතින් අපි ෆස්ට් පර්සන් යා අපිට මෙන්න මේ විදිහට මේක යවන්න පුළුවන්. ෂින්ෂුන් ගාලා ගිහිල්ලා මේක අත්තට වෙනවා විලවන තැනට ගිහිල්ලා. මොකද ඩැමේජ් එකක් තියෙනවා. නොටිෆිකේෂන් තියෙන්නේ ඕෆ් කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මට තරු පැනලා තියෙන්නේ. ඔන්න බලන්න යවනකොට ගන්නකොට ගැම්ම. හරි. එයත් ඉවරයි. අපි ෂණික මම පුළුවන් කට්ටිය විතරයි මේ රිවිව් කරන්න. මේ හැමෝගෙම බලයන් තියෙනවා. හරිද? මෝටම් පවර්ස් තියෙනවා මේකේ. ඒවා සර්වයිවල් හදාගන්න පුළුවන්. ඩෙඩ්පූල් සූට් එක දාගත්තා. ඩෙඩ්පූල් මාක්ස් එක දාගත්තා. ඩෙඩ්පූල්ට මම හිතන්නේ ප්‍රොටෙක්ෂන් එකම ගොඩක් හම්බෙනවා. මෙයාට ගන් ටිකක් තමයි හම්බෙන්නේ. මේ ගන්ස් වලින් තමයි කොල්ලට වැඩ දාන්න පුළුවන්. ඊළඟට යන් කාව් බලන්නද. තෝර්ගේ මොඩේ රිවිව් කරපින්ද පෙන්නන්නේ නැහැ. බ්ලැක් පැන්තර් ඉන්නවා. ඊට පස්සේ මං ඔයාලට පෙන්නන්න යන්නේ the Ghost Rider. Ghost Rider වෙමු. Ghost Rider වෙමු. Ghost අකුරු වැරදි. GHOST Ghost. Ghost Rider head. Ghost Rider suit. පස්සේ Ghost Rider chain එක දාගන්න පුළුවන්. Ghost Rider chain එක අතට ගන්න. Ghost Rider වෙන powers නැද්ද? ආරක්ෂාව හම්බෙනවා. ඩැමේජ් එක තියෙනවා 14ක් එකේ. අපි බලමු කොහොමද අම්මෝ අලිය ඔන්නේ කැප්ටන්ගේ චේන් එක ගමු. ෆයර් එක්ස්පෙක්ට් 2 තියෙනවා මේ චේන් එක. කියන්නේ ගැහුවොත් ෆයර් ගිනි ගන්නවා.
කොහමදනේ යමන්න නම් බෑ ජම්බූස් රීජනරේෂන් වගේ ගොඩාක් වම්බෙන ස්පීඩ් ඇත් වැඩි වෙලා තියෙනවා පිචේන්නේ පාරක් ගහල බලමු ටාස්ක් මාස්ටර් ඉන්නවා අපි පොරට ගහල බලමු ගිහිල්ලා ඒ බයික් එක පොඩ පැදලා බලමු ආ බයික් එන්නේ තිබ්බ අපරාදේ මේජ් එක 14ක් මේක මේ පාර දෙන්නේ මේ උඩ තැනට ගිහුවා ෆයර් එක්ස්පෙක්ට් වෙනවා මේ ටාස්ක් මාස්ටර් මරන්න පුළුවන් මෙයාට නම් ෆස්ට් පර්සන් නම් නිගන්න ඉවර අපි යන් උඩින් ගිහිල්ලා මෙයාගේ හෙලෝ මල්ලි ගුඩ් මෝනින් පොරොත් ගිනි තිබ්බා ෆයර් එක්ස්පෙක්ට් 2 තියෙනවා මෙයාගේ ඉතින් හරිම හොඳයි උත්කෘෂ්ටයි අපි පොඩ්ඩක් මෙයාගේ බයික් එකටත් නගිමු ටාන චේන් එකත් අතට අරගෙන තර්ඩ් පර්සන් යන් ජිංගල් බෙල් මේ යන ගමන් ඩැමේජ් ගන්න පුළුවන් මෙන්න යන්න පුළුවන් අතර වටේටම අපි නවත්තමු මේ හරින් වාහනේ චූස් ඉතින් ඔහොම තමයි අදගෙන ආපු මොඩ් එක. ඉතින් මේක තව කට්ටියට සුපිරි පවර්ස් තියෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ආදර ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම භයානක දවසක් වෙන්න එපා සුන්දර දවසක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ගෝස්ට් රයිඩර් විදිහට. කියන්න අපිට උනා දෙයක් තියෙනවා. මේක අපිට කරන්න දෙයක් තියෙන්න නැත්te බෑ කියන්නේ පොඩි මූව් එකක් ඒව කරන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ පෙට්ටි ස්පෝන් වෙනවා හැමතැනම. ඒ පෙට්ටියක් උඩ මෙන්න මෙහෙම එබ්බුවට පස්සේ ස්ටාර්ට් කියලා බේනවා. ඊට පස්සේ එක කියලා අඳුරු වෙලා පටන් ගන්නවා. අපි හිටපු තැනින්ම මේවා වෙන්නේ. දැන් ඔය තැන් තැන් වලින් එක එක මොබ්ලා වගේ මෙන්න මෙවුන් ස්පෝන් වෙනවා. මුංග මරණ එක තමයි අපේ මෙව්ව එක මුංග මරණ එක. මුංග මරණ එක ඊට පස්සේ මේ වගේ මේක අමාරු වෙනවා එන්න. ඔක තමයි අපිට කරන්න තියෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් යප්පා. මේ ෂේඩ් පැක් එක ඕනි කට්ටිය ඉන්නවා නම් පහලින් කොමෙන්ට් එකක් දාන්න මම ෂේඩ් පැක් එක දාන්න. මොඩ් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ යති. ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම එයාට කියලා දෙන්නම්.